මැරීලින් මොන්රෝ හොලිවුඩ් තරුවකගේ අභිරහස් මරණය 1962 අගෝස්තු 5 වනදා අලුයම මුළු ලෝකයම කම්පා කරවන පුවතක් හොලිවුඩ් පුරයෙන් වාර්තා විය. ඒ එවකට ලොව ආකර්ශනීයම නිළිය වූ මැරිලින් මොන්රෝ ඇගේ නිවසේදී මිය ගොස් සිටි හමුවීමයි. ඒ හුදෙක් සියදිවි නසා ගැනීමක්ද නැතිනම් ඇමරිකානු දේශපාලනයේ ඉහළම පුටු සම්බන්ධ වූ සංවිධානාත්මක ඝාතනයක්ද? ඇගේ මරණ පරීක්ෂණ වාර්තාවල ඇති පරස්පරතා සහ ඇලියූ රහස් දිනපොතට වූයේ කුමක්ද? අද අපි කතා කරමු මැරිලින්ගේ මරණයේ සැඟවුණු අඳුරු රහස ගැන. එහෙනම් රැඳී සිටින්න කුතුහලයෙන් පෙරළු මේ වීඩියෝවේ අවසාන තත්පරයේ තෙක්. අවසන් පැය කීපේ සහ සිරුර හමුවීම. අගෝස්තු 4 වනදා රාත්‍රියේ ඇගේ නිවසේ සිදු වූ දේ. ඇගේ සේවිකාවන ජුනිස් මැරේ ඇයව දුටු ආකාරය. රාත්‍රී 3:30ට පමණ නිවසේ ජනේලයෙන් එබී බලන විට මැරිලින් නිරුවතින් ඇඳමත වැතිර සිටිනු දැකීම. පොලිසියට වාර්තා කිරීමට පෙර පැය කීපයක් ප්‍රමාද වී. ඇගේ කාමරයේ තිබී හිස් පෙති බෝතල් හමු වුවත් ඇගේ ආමාශයේ එම පෙති දියුණු සලකුණු නොතිබුණේ ඇයි? මැරිලින් සහ කෙනඩි පවුල. මැරිලින් සහ එවකට ඇමරිකානු ජනාධිපති ජෝන් F කෙනඩි එහෙමත් නැත්නම් JFK මෙන්ම ඔවුන්ගේ සහෝදරයා වූ රොබර්ට් කෙනඩි එහෙමත් නැත්නම් RFK අතර සබඳතාවයක් තිබූ බව වාර්තා වෙනවා. මරණය සිදු වූ දින රොබර්ට් කෙනඩි ඇගේ නිවසට පැමිණි බවට සාක්ෂිකරුවන් පවසනවා. මැරිලින් සතු තිබූ රහස් පොත එහෙමත් නැත්නම් රෙඩ් ඩයරි සහ ඇය මාධ්‍ය හමුවක් පවත්වා රජයේ රහස් හෙළිකිරීමට සැරසුරු බවක් වාර්තා වෙනවා. දේශපාලන බලමෑම තමයි CIA සහ FBI ආයතනය ඇය පිළිබඳ සෝදිසියෙන් සිටියා. මරණ පරීක්ෂණයේ පරස්පරතා. මරණ පරීක්ෂණය සිදු කළ වෛද්‍ය තෝමස් නොගුචිගේ වාර්තාව. ඇගේ සිරුරේ තිබූ අමුතු සීරීම් සහ තැලීම් සලකුණු එන්නත් කළ සලකුණු එහෙමත් නැත්නම් ඉන්ජෙක්ෂන් මාක්ස් පිළිබඳ සැකයක් තිබුණා. ඇගේ රිදුරේ තිබූ අධික ඖෂධ ප්‍රමාණය ශරීරයට ඇතුළු වූයේ කෙසේද? ඒ බලහත්කාරයෙන් ලබා දුන් එනමා එකක් කරා සිදුවක් බව සැකමතු කරනවා. ප්‍රධාන න්‍යායන්. එය ඝාතනයක්ද? පළමුවන න්‍යාය. කෙනඩි පවුල ආරක්ෂා කිරීමට රහසොත්තු සේවිකා විසින් කළ ඝාතනයක්. දෙවන න්‍යාය. ඇගේ මනෝවෛද්‍යවරයා විසින් වැරදි ඖෂධ මාත්‍රාවක් ලබා දීමෙන් සිදු වූ වැරදීමක් වසා ගැනීමට කළ උත්සාහයක්. තුන්වන න්‍යාය. මාෆියා කල්ලියක් එමත් නැත්නම් සෑම් ජියන්කානා විසින් කෙනඩිවරුන් බිය ගැන්වීමට මැරිලින්ව යොදා ගැනීම. මැරිලින් මොන්රෝ යනු හුදෙක් සිනමා නිළියක් පමණක් නොව. ඇය පද්ධතියක ගොදුරක් වූවාද. වසර 60කට පසුවත් ඇගේ මරණය සමහර විට සියදිවි නසා ගැනීමක් ලෙස ලේබල් කර ඇත්තේ ඇයි? සිනහවෙන් පිරිමුහුණක් පිටුපස් සැඟවුණු මැරිලින්ගේ වේදනාත්මක ජීවිතය සහ අභිරහස් අවසානය ගැන ඔබ සිතන්නේ කුමක්ද? ඇයට යුක්තිය ඉටුවාද? ඉතින් මේ වීඩියෝ ගැන ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි නම් ඔයාලට දැනුමක් ලැබුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ දිගටම බලන්න රහස් ලකුණ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.